තුවාල පැසවලා දැන් තියෙන්නේ. වෛද්‍යවරයා කිව්වා ඒක කමක් නැහැ කියලා. කෑමෙන් පොඩ්ඩක් අඩු කිරීමක් වුණා මේ දවස් දෙකක් විතර. දැන් හැබැයි නැවත කෑම ගැනීම සිදු කරනවා. මේ ශරීර සෞඛ්‍යය තරම්ම හොඳ මට්ටමක නැහැ. නිතර වෙනස් වීම වෙනවා. රජයේ පැත්තෙන් අපිට සහයෝගයක් ලැබුණේ නැහැ. තවදුරටත් මේ ඇතින්නට ඒ ස්කෑන් යන්ත්‍ර ගෙනල්ලා මේ තියෙන සර්ජරි වලට උදව් කරයි කියලා. වනජීවි දෙපාර්තමේන්තුවෙන්වත් වෙනත් කවුරුවක්වත් ඔයා බැලුවේ නැහැ මේ දක්වා. වගකීමක් ඇතිය එහෙම කරනකොට අනිත් අය කොහොම කරනවද කියන එක හිතා ගන්න පුළුවන්. ඊට වැඩිය සැලකිලිමත් වුණා නම් හොඳයි කියලා තමයි හිතන්නේ. ෆෝන් කෝල් එකක් ඇත්තෙන් බොරු කියන්න බෑ. ඒවට කෝල් එකක්වත් ගත්තේ නැහැ මේ දා. හීලෑලියෙක්නේ. මේක අහන්න හරි ලේසි. වනාලියෙක්ගෙන් අහනවට වැඩිය මේක මේ ආම්පුතුන්ගෙන් අහන්න පුළුවන්. නමුත් ඉතින් එහෙම සිදුවීමක් උනේ නැහැ. ඒක හරි කනගාටුවටම කරුණක්. මම හිතන්නේ ඒක තවදුරටත් වෙන්නේ නැතුව යමක් ඉස්සරහට බැලුවොත් හොඳයි කියලා මම හිතනවා. ඒ මාගල් කන්දේ හාමුදුරුවෝ මට ඉඳන් කිව්වා මේක මේ අලියව දැන් ගෙනල්ලා තියෙන කොළඹ වෙලාවක බලන්න යමු කියලා. ඒ අනුව තමයි අපි ආවේ බලන්න මේකට. මූනිස්සන් 9ක් විතරනේ. ඇඟේ තිබෙනවා මෙවැනි වෙඩි තැබීමක් ගැන කිසිම ක්‍රියාමාර්ගයක් වනජීවියෙක්ෙන් කරලත් නැහැ. ග්‍රාමාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් කරලත් නැහැ. ඇයි මෙහෙම බැඳලා ඉන්න සතෙකුට වෙඩි දිව්වේ කියලා. කිසිම පරීක්ෂණයක් වෙලා නැහැ අද මේ වෙනතුරු. අනිත් ඔක්කොම එනවා වනජීවි දෙපාර්තමේන්තුවේ ඇරෙන්න. මං හිතන්නේ අනිද්දාට නැවත වෛද්‍යවරු එනවායි කියලා තියෙනවා. ඒ වෛද්‍යවරු බලලා එතෙන් තමයි තීන්දුව කරන්නේ මේ මොකද කරන්න කියලා. ඔවුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ ස්කෑන් යන්ත්‍රයක් නැහැ. මේ හස්සින්ට බලා ගන්න. අනපේක්ෂිත ලෙස වෙඩි ප්‍රහාර ලක් වෙච්ච මේ ඇතින්න ගෙනාව කියලා ආරංචි වුණා. ඒකින්ද ඒ ඇතින්නගේ සුව දුක් බලන් තමයි ආවේ. ඉතින් අපි දැක්කා තාමත් හරියටම සුව වෙලා නැහැ. ටිකක් වේදනාකාරී. ඒ වගේම අපිට හිමිකරු පැවසුවේ ආහාර පාන ලබා ගැනීම උනත් ටිකක් මන්දගාමී වෙන්නේ කියලා. සතා සිව්පාට ආදරය කරන විශේෂයෙන්ම අලින්ට ආදරය කරන පිරිසක් විදිහට අපි ආවේ මේ බලලා වෙන්න ඕන දෙයක් තියෙනවා නම් මේ වෙලාවේ මේ අතා වෙනුවෙන් අපේ යුතුයකමක් ඉෂ්ට කරන්න.